හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න අද අපි බලන්න යන්නේ ඔයාලට ඉදිරියේදී ලැබෙන්න තියෙන බ්ලෙසින්ස් මොනවද කියලා. යුනිවර්ස් එකෙන් ඔයාලට විශේෂ බ්ලෙසින් එකක් තියෙනවා මේ වීඩියෝ එකේ. ඒක ආදරේ පැත්තෙන් වෙන්න පුළුවන්, මුදල් පැත්තෙන් වෙන්න පුළුවන්, ඔයාලගේ පෙනුම රූපය පැත්තෙන් වෙන්න පුළුවන්. මොන වගේ ආශිර්වාදයක් ඉස්සරහට ඔයාට විශ්වයෙන් ලැබෙන්නේ කියලා තමයි අද බලන්නේ. විශේෂයෙන් යුනිවර්ස් එකෙන් ඔයාට ලැබෙන ගයිඩන්ස් එක මොන වගේද, උදව් මොන වගේද කියලත් අපි අද බලමු. ඔයා මේ වීඩියෝ එක බලන්න ආවේ අහම්බෙන්නන් නෙවෙයි. ඉදිරියේදී ඔයාගේ ජීවිතේ මොන වගේ දොරවල්ද ඕපන් වෙන්නේ, මොන වගේ දොරවල්ද වැහෙන්නේ, එතකොට ඔයාගේ ජීවිතයට එන්නේ කවුද, යන්නේ කවුද, මේ ඔක්කොම බ්ලෙසින්ග්ස් ගැන ඔයාට දැනගන්න පුළුවන් අද වීඩියෝ එකේ. මේක ජෙනරල් රීඩින් එකක්. අදත් මම පයිල්ස් 3ක් අරන් ඇවිල්ලා තිනවා. ඕගොල්ලොන්ට හිත වඩාත් යන පයිල් එක තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනදට මම කියනවා මේක ජෙනරල් රීඩින් එකක් නිසා හැමෝටම මේ විදිහටම හරියන එකක් නැති වෙයි. ඒ නිසා අදාළ ටික අරගෙන අනිත් දේවල් ඉවත් කරන්න කියලා. හැබැයි මම මේ රීඩින් එකේදී කියනවා මේ හැම දෙයක්ම 100% අදාළයි. ඉවත් කරන්න කිසිම දෙයක් නැහැ. රීඩිංස් බලද්දි ඔයාලටම තේරෙයි මේ කියන්නේ මගේ ගැන නේද කියලා. ඉතින් 100% මේක අදාළ වෙනවා ඔයගලොන්ට. අනිවාර්යෙන් ඒක නිසා හොඳට බලන්න. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව අපේ ෆයිල්ස් ටික බලන්න. ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාට අදාළ රීඩින් එක තමයි දැන් මම කියන්න යන්නේ. පළවෙනි රූපයේ තියෙන එනර්ජි එක හැටියට ඔයාගේ නැතිවුණු ශක්තිය නැවත ලැබෙන, ඒ වගේම ඔයා තුලින්ම ඔයාව ඔසවා තබන එනර්ජි එකක් තමයි ෆයිල් නම්බර් 1 වල තියෙන්නේ. ඉතින් ඔයාට ලැබෙන මෙයින්ම බ්ලෙසින්ග්ස් මොනවාද කියලා අපි බලමු. අහිමි වුණ කොන්ෆිඩන්ස් එක ඔයාට ආපහු අනිවාර්යයෙන්ම ලැබෙනවා. පහුගිය කාලෙම මොනවා හරි හේතුවක් මත ඔයා ගොඩක් මුළු ගැන්විලා හැම දෙයකින්ම පසුපසට ගිහින් හිටියා නම් එතකොට ඔයාට ඔයා ගැන කිසිම විශ්වාසයක් තිබ්බේ නැත්නම්, මට කිසි දෙයක් හරියන්නේ නැහැ කියන මතේ හිටියානම්, එතකොට මම කැතයි, මම කළුයි, එක්ක මම ලස්සන මදි, මගේ පෙනුම හරි නෑ, කොණ්ඩේ කැතයි වගේ මතයන් වල ඔයා හිටියානම්, ඒ කියන්නේ Taman විසින්ම Tamanව පහතට හෙලා දාන තත්වයක හිටියානම්, ඒ සිටුවේෂන් එක, ඒ සිතුවිලි, ඒ හැම දෙයක්ම ඔයාගෙන් ඉවත් වෙනවා. ඒක තමයි ඔයාට ලැබෙන ලොකුම බ්ලෙසින් එක. මොකද කෙනෙක්ගේ කොන්ෆිඩන්ස් එක කියන දේ මාරම වටින දෙයක් ඕනම කෙනෙක්ට. මොනවා හරි අඩුපාඩු තියෙන කෙනෙක් වුණත් එයාට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා නම්, හොඳ කොන්ෆිඩන්ස් ලෙවල් එකක් තියෙනවා නම් ඕනම අඩුපාඩුවක් ජය ගන්න පුළුවන්. නමුත් ඒ කොන්ෆිඩන්ට් එක නැති වෙනවා කියන්නේ එයාට මුකුත්ම කරගන්න බැරි වෙනවා. ඉතින් ඔයා එහෙම තත්වයක හිටියා නම් ඔන්න ඒකෙන් මිදෙන්න ඔයාට විශ්වය උදව් කරනවා. ඒ වගේම තව බ්ලෙසින් එකක් තමයි ඔයා ලොකු ආර්ථික පසුබෑමක හිටියානම්, මුදල් අතින් අමාරුකම් තිබ්බනම් ඒ අපහසුතාවයේ ටිකක් හරියනවා. මම කියන්නේ සම්පූර්ණයෙන්ම හරියනවා කියලා. නමුත් ඒ දේවල් ගොඩනගා ගන්න ඔයාට ශක්තිය ලැබෙනවා. ඒ වගේම තව ආශිර්වාදයක් තමයි ඔයාට ලැබෙන, ඔයාට හිටියා ඔයා වැඩි රුස්සන්නේ නැති අය. ජෙලසි පීපල්ස්ලා එහෙම අය හිටියා. ඒ කට්ටිය ටිකක් ඔයාගෙන් ඈත් වෙනවා. ඒක හොඳම බ්ලෙසින් එකක් මම හිතන්නේ. මොකද ඔයාට බාධක තිබ්බ ඒ අයගෙන් එයාලම හිතලා ඔයා ගැන හොයන එක නවත්තයි ඉදිරියට. ඒකට අනිවාර්යෙන් යුනිවර්ස් එක ඔයාට උදව් කරනවා. මොකද කවුරු මොනා කරත් මොනා කිව්වත් ඔයා හැම දෙයකටම හරි නිහඬව මූණ දීපු කෙනෙක්. ඉතින් ඔයාගේ ඉවසීමට ප්‍රතිඵල ලැබෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේම ඔයා ගොඩ කාලයක් අන්ඩර්වැලියුඩ් වෙලා හිටියා. ඒ කියන්නේ ඔයාගෙන් කාටවත් වැඩක් නෑ, ඔයා කොච්චර කරත් ඔයාගේ කිසි වටිනාකමක් නෑ වගේ දෙයක් තිබ්බා පසුගිය කාලේ. සමහර විට ඔයාගෙම නිවසේ කට්ටිය පවා ඔයාව ගණන් ගන්න නෑ වගේ ඉන්න ගතියක් තිබ්බා. නමුත් ඔයාට ලොකු බ්ලෙසින් එකක් දැන් ලැබෙනවා. ඒ තමයි ඔයාව හැමෝටම ඕන වෙන කාලයක් තමයි ඉදිරියට උදා වෙන්නේ. යුනිවර්ස් එක දැන් ඔයාව ඒ ස්ටේජ් එකට පුෂ් කරනවා. ඔයාගේ අගේ දැන් ඒ කට්ටියට තේරීගෙනයි එන්නේ. මේ ෆයිල් එක තෝරගත්ත ඔයාට අනිත් අය සර්ප්‍රයිස් වෙන ලෙවල් එකේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් ඉදිරියට එනවාමයි. සමහර විට ඔයාට මොකක් හරි අවස්ථාවක් අහිමි වුණා නම් ඒක නැවත රිටර්න් ඔයාට ලැබෙන්න ඉඩ තියෙනවා.
කල්පනා කරලා බලන්න ඔයාට මගහැරුණි මොනාහරි තියෙනවද කියලා. ඒ දේවල් ඒ අවස්ථා මං හිතන විදිහට සමහර විට ජොබ් ඔපචුනිටීස් වෙන්න පුළුවන් මොනවා හරි දේවල්. ඒ අවස්ථා ඔයාට නැවත ලැබීමේ ආශිර්වාදය තියෙනවා. ඔයාට හැමදාම හිතුණා නේද මම දෙන දේවල් නැවත මට රිටර්න් වෙන්නේ නෑ කියලා. ඒ කර්මික් සර්කල් එක ක්ලෝස් වෙනවා. මොකද ඔයා හොඳ ගිවර් කෙනෙක් හැම වෙලේම Taman තුල ඇති දේවල් දෙන්නම තමයි බලන්නේ. ආදරේ වුණත් එහෙමයි. ඔයා පෙරලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයා බලන්නේ ඔයාගේ උපරිම ආදරය සෙනෙහස රැකවරණය පාර්ට්නර් වෙනුවෙන්, පවුල වෙනුවෙන්, යාළුවෝ වෙනුවෙන් ඕන කෙනෙක් වෙනුවෙන් දෙන්න. නමුත් ඔයාට හැමදාම ප්‍රශ්නයක් තිබුණා මම දෙනවා විතරයි මට ඒ වගේ ආදරයක්, සෙනෙහසක්, අවධානයක් ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා. නමුත් ඔයාට ලැබෙනවා විශේෂ බ්ලෙසින් එකක්. ඒ තත්වයෙන් මිදෙන්න. ඔයා දෙනවා වගේම ආදරය, අවධානය ඔයාටත් ලැබෙන්න විශ්වය ඔයාට උදව් කරනවා අනිවාර්යෙන්ම. එතකොට ඔයා මේ වීඩියෝ එක බලන පිරිමි කෙනෙක් නම් ඔයා ඔයාගේ ගෙදරට පවුල වෙනුවෙන් ගොඩාක් වෙහෙසුණු කැපවුණු කෙනෙක් නම් නමුත් ඔයාට ඒ ලැබෙන්න ඕන තැන මෙච්චර කල් නොලැබුණා නම් ඒ තත්වය වෙනස් වෙනවා අනිවාර්යෙන්ම. ඔයා කරපු හොඳ ඔයා පස්සෙන් එනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයා ගොඩාක් ලස්සන වෙන්න, ග්ලෝ වෙන්න කාලයක් තමයි උදා වෙන්නේ. පයිල් නම්බර් 1 තෝරපු ඔයා විශේෂයෙන් ඔයාගේ පෙනුමේ වෙනසක්, ඔයාගේ හැමේ පාට වෙනසක්, අමුතුම එළියක් ලැබීමට නියමිතයි. ඒක ගොඩාක් වටින බ්ලෙසින් එකක්. පෙනුම ගැන අවුලෙන් හිටියනම් ඔන්න ගොඩාක් ලස්සන වෙන්න, ලස්සන ඇඳුම් අඳින්න, හැඩ වැඩ වෙන්න chance එක තියෙනවා. යුනිවර්ස් එක ඔයාව ඒ තැනට කොහොමත් ගයිඩ් කරනවා. ඔයාගේ විශ්වාසය විතරයි අවශ්‍ය වෙන්නේ. ඔයාට නිතරම සෝෂල් මීඩියා හරහා හරි බියුටි ටිප්ස් වගේ දේවල් දකින්න ලැබෙයි වැඩියෙන්. ඒ වගේ දේවල්ම ඔයාට සජෙස්ට් වෙයි හැම තිස්සෙම වගේ. ඉතින් යුනිවර්ස් එක ඔයාට උදව් කරනවා. ඒ කොහොමද කියනවා නම් හොඳ මිනිස්සු ඔයා වෙනුවෙන් ඉන්නවා සහ හොඳ අවංක මිනිස්සු ඔයාට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ වගේම නොසිතූ අවස්ථා ඔයාට ලැබෙන්න ගන්නවා. ටොක්සික් මිනිස්සු එයාලා විහිම්ම ඔයාගේ ජීවිතෙන් ඈත් වෙලා යනවා. ඉතින් ඔයාට දෙන්න තියෙන ඇෆර්මේෂන් එක තමයි මට ලැබිය යුතු සෞභාග්‍ය මා සොයාගෙන එනවා. ඉතින් පයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාට විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. පයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාලගේ රීඩින් එක තමයි දැන් අපි බලන්න යන්නේ. එනර්ජි එක ගැන කතා කරොත් පයිල් එකේ ඔයාට තියෙනවා ලොකු ආධ්‍යාත්මික අවදිවීමක්. ලොකු ස්පිරිචුවල් බ්ලෙසින් එකක් ඔයාට ලැබෙන්න නියමිතයි. ඒ වගේම ඉදිරියේදී ගොඩාක් ලැබෙන්න තියෙන එනර්ජි එකක් තමයි පයිල් නම්බර් 2 තොරපු ඔයාට තියෙන්නේ. ඉතින් මේ බ්ලෙසින්ස් ගැන බැලුවොත් ඔයාට තියෙන ප්‍රධානම බ්ලෙසින් එක තමයි මේ කාලය තුල ඔයා මැනිෆෙස්ට් කරන ඕනෑම දෙයක් හරියනවා කියන එක. ඕනෑම දෙයක් හොඳේ මැනිෆෙස්ටේෂන්ස් ෆාස්ට් වෙන ආශිර්වාදයක් තමයි ඔයාට ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒ කියන්නේ විශ්වයෙන් ඔයා ඉල්ලන දේවල් ඔයාට නිසකවම ලැබෙනවා කියන එක. ඔයා හිතන දේවල් ඒ විදිහටම ඉෂ්ට වෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඔයාට ඔන්න හොඳ chance එකක් තියෙනවා විශ්වයෙන් දේවල් ඉල්ලන්න, ඒ දේවල් ලැබෙනවා, හරියනවා කියලා තමයි මේ බ්ලෙසින් එකෙන් කියන්නේ. ඒ වගේම ඔයාට හොඳ සෝල් කනෙක්ෂන් එකක් ඇති වෙනවා. ඔයත් එක්කම ආත්මීයව ඔයාට සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි ආශිර්වාදයක් වගේ කෙනෙක් ඔයාගේ ජීවිතයට එන්න ඉඩ තියෙනවා. හොඳ කෙනෙක්, හරි ආධ්‍යාත්මික පැත්තට බර කෙනෙක් ඔයාට ලැබෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතයට කරදරයක් වෙලා ඔයාගේ මනසට පීඩා දීපු කෙනෙක් විශ්වය විසින් ඔයාගෙන් ඈත් කරනවා. ඒක ලොකුම බ්ලෙසින් එකක් ඔයාට ලැබෙන. මොකද ඊට වඩා බලවත් සෝල්මේට් කනෙක්ෂන් එකක් ඔයාට ලැබෙන්න තියෙනවා. ඒ වගේම ඔයා ලොකු මානසික පීඩාවක හිටියනම් නොයෙකුත් ප්‍රශ්න නිසා මානසිකව වැටිලා ડિප්‍රෙෂන් වගේ තත්වයක හිටියනම් ඒක රිලීස් වෙනවා. මං හිතන්නේ ඒ වගේ තත්වයකින් ගොඩ එනවා කියන එකම ආශිර්වාදයක්. ඒකට ඔයාට යුනිවර්ස් එක උදව් කරනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි පයිල් නම්බර් 2 තෝරගත්ත අය ගොඩාක් ටයර්ඩ් සෝල්ස් වගේ පේනවා. ඒ කියන්නේ හරි වෙහෙසයි මහන්සි වගේ දැනෙලා ඇති ඔයාලට. ඒ කියන්නේ ජීවිතේම හරි මහන්සි මට නම් දැන් ඇති වගේ ෆීල් වෙලා ඇති.
පිටතින් ශක්තිමත් වගේ හිටියට ඇතුළතින් ඔයා ලොකු පීඩනයක ඉන්නවා ඇති. නමුත් යුනිවර්ස් එක දැන් ඔයාට රෙස්ට් එකක් දෙන්න තමයි යන්නේ. සහ හොඳ දිව්‍යමය පෙළගැස්මක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. තව ඔයාට ලැබෙන බ්ලෙසින් එකක් තමයි ඔයාගේ බුද්ධිය පාවිච්චි කරලා වැඩ කරන්න ඔයා පෙළඹෙනවා. මෙච්චර කල් ඔයා හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරා නම් එහෙම නොකර බුද්ධිමත් විදියට වැඩ කරන්න ඔයාගේ මොලේ පෑදෙනවා. ඒ වගේම කවුරු හරි වයසක කෙනෙක් හිටියා ඔයාගේ ලයිෆ් එකේ ඔයාට බාධාවක් කරදරයක් වුණු කෙනෙක්. සමහර විට ඔයාට විවිධ විදිහට ඔයාගේ දේවල් වලට වල කපන, ඔයාගේ කකුලෙන් අදින, එතකොට ඔයා මොනා කරන්න ගියත් ඔයාට විරුද්ධ දේවල් කරන කෙනෙක් හිටියා. සමහර විට මේ කෙනා ඔයා නොදැනුවත්වම ඉන්නත් ඇති. අන්න ඒ කෙනා ඔයාගේ ජීවිතෙන් අනිවාර්යෙන් ඉවත් වෙනවා. මෙයා වයසක කෙනෙක් හොඳේ. ඒ කියන්නේ අවුරුදු 55ට වැඩි කෙනෙක්. සමහර විට ඔයාගේ රැකියා ආයතනයේ ඔයාගේ නිවසේ කොහේ හරි වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා සිහින දකිනවා නම් මොනා හරි දෙයක් ගැන ඒ දේවල් හරියනවා. ඒ දේවල් ඉෂ්ට කරගන්න කොහෙන් හරි ඔයාට මාර්ගය හදලා දෙනවා. විශ්වීය මඟ පෙන්වීමක් තමයි ඔයාට ඉදිරියට තියෙන්නේ. ඔයාට යුනිවර්ස් එක උදව් කරන්නේ කොහොමද කියනවා නම් ඔයාගේ මනසට වද දීපු අයව ඉවත් කරනවා වගේම ඔයාට වැරදි මාර්ගවල යන්න වෙනවා නම් ඒ දේවල් පරක්කු කරනවා, මඟ අරවනවා. ඒ වගේම ඔයාට ඔයාවත් අනිත් අයට ඔයාවත් විශ්වාසවන්ත කරන්න සලස්වනවා. ඒ වගේම ඔයා මෝඩ විදිහට වැඩ කරා නම් ඔයාගේ බුද්ධිය අවදි කරලා දෙනවා. ඔයා ලොස් වෙලා කියලා හිතුවට යුනිවර්ස් එක ඇත්තටම ඔයාව පරීක්ෂා කරමින් තමයි ඉඳලා තියෙන්නේ. ඔයාට දෙන්න පුළුවන් ඇෆර්මේෂන් එක තමයි මට හිමි දේ මට කිසිදා මග හැරෙන්නේ නැත. ඉතින් පයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාලට විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. අපි බලමු පයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාලගේ රීඩින් එක කොහොමද කියලා. ඉතින් රූපයේ තියෙන එනර්ජි එක ගැන කතා කරොත් ජීවිතේ ලොකු වෙනසක් සහ සතුට, ආදරය, සෞභාග්‍ය, බහුලත්වය කියන එනර්ජිස් තමයි පයිල් නම්බර් 3 වලින් පේන්නේ. ඉතින් ඔයාට ලැබෙන ලොකුම ආශිර්වාදයක් තමයි ඔහේ එක දිගට ගලාගෙන ගිය ඔයාගේ ජීවිතේ වර්ණවත් වෙන්න පටන් ගන්නවා. කවුරු හරි බලවත් කෙනෙක්ගේ ආගමනයක් සිද්ධ වෙනවා. එතනින් එහාට ඔයාගේ ජීවිතේ ගොඩාක් සතුට කියන දේ රැඳෙනවා. ඒ වගේම ඔයාට විශ්වයෙන් ලැබෙන තව ආශිර්වාදයක් තමයි මුදල්. ඉතින් ඔයාට බහුලත්වය කියන දේ වැඩියෙන් ලැබෙන කාලයක් රත්තරන් බඩු, ගෝල්ඩ් ජුවලරි, ඒ වගේ දේවල් ඔයාට හම්බ වෙන්න හරි ඔයා මිලදී ගන්න හරි ඉඩකඩ ලැබෙනවා. මුදල් අතෙන් සල්ලි හම්බ කරන ක්‍රම ගොඩාක් ඔයාට මුණ ගැහෙනවා. ඒ වගේම ඔයාට ලැබෙන තව බ්ලෙසින් එකක් තමයි ඔයා ගොඩාක් එක තැන හිටියානම් ලයිෆ් එක ස්ටක් වෙලා වගේ තිබ්බනම් ඒ කියන්නේ ජීවිතේට කිසි වෙනසක් නැහැ වගේ සිටුේෂන් එකක ගොඩ කාලයක් හිටියානම් හරි ඒකාකාරී ජීවිතයක් ගත කරා නම් ඔන්න ඒ ජීවිතේට තිත තියන්න ඔයාට පුළුවන් වෙනවා. මොකද ඔයාට එහෙ මෙහෙ ඇවිදින්න, සංචාරය කරන්න, ට්‍රැවල් කරන්න chance එකක් එනවා. ඒක මොන ක්‍රමයකින් හරි ඔයාගේ ජීවිතේට එන කෙනෙක් නිසා හරි ඔයාට ඇවිදින්න යන්න, විනෝද වෙන්න අවස්ථාව විශ්වයෙන් හදලා දෙනවා. ඒ වගේම තමයි තවත් ඔයාට එන ආශිර්වාදයක් තමයි ආදරය තුලින් ඔයාට හොඳ අවධානයක් ලැබෙනවා ඉදිරියට. ආදරය ගොඩාක් ලැබෙනවා සුදුසු කෙනෙක් බවට පත්වනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි ඔයාගේ ඕරා එක බලවත් වෙනවා, ශක්තිමත් වෙනවා. ඔයාගේ ඕරා එකේ එනර්ජි එකට මිනිස්සු ආකර්ෂණය වෙනවා. වෙනත නැති අය ඔයා ඉස්සරහා මෙල්ල වෙනවා වගේ දෙයක් වෙයි ඉදිරියට. මොකද ඔයාගේ ඇතුළාන්තයේ ආලෝකය වැඩි වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ඔයාට ලැබෙන ලොකුම බ්ලෙසින් එක තමයි ඔයාගේ සතුට ආරක්ෂා වෙන එක. වෙනදට වඩා ඔයා ගොඩාක් සතුටින් තියෙන තැනට යුනිවර්ස් එක ඔයාව ගයිඩ් කරනවා. වෙනදට ඔයා යම් යම් දේවල් වලට පොඩි දෙයකටත් දුක හිතෝ ගත්තනම්, හිත රිදෝ ගත්තනම් ඒ ගතිය නැති වෙලා ඔයා ඔයාගේ සතුට දිගටම පවත්වා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම තව බ්ලෙසින් එකක් ගැන කියනවා නම් ඔයාට මග හැරුණු අතපසු වෙච්ච දෙයක්
ඔයාගේ ජීවිතේ තිබුණා නම් ප්‍රමාද වුණු දෙයක්. අපි හිතමු විවාහය වගේ දෙයක් කියලා. අන්නේ පරක්කු වුණ දේ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක ලොකු ආශිර්වාදයක් වෙයි ඔයාට. ඉතින් තවදුරටත් කියනවා නම් පවුලේ අය ඔයාට ආශිර්වාදයක් වෙයි අනිවාර්යයෙන්ම. මොනා නැතත් ඔයා එක්ක ඔයාගේ පවුලේ කට්ටිය ඉන්නව ඔයාව අතහරින්නේ නැතුව. ඔයා ලොකු කාලයක් එකම රටාවකට අනුව ජීවත් වෙලා තියෙනවා. එක්ක ඔෆිස් එකෙන් ගෙදරට, ගෙදරින් ඔෆිස් එකට වගේ එකම දේවල් ටිකක් තමයි ඔයා කරගෙන ගිහින් තියෙන්නේ. ඒ පීරියඩ් එක ඉවර වෙනවා බොහොම ඉක්මනින් විශ්වයේ ආශිර්වාදයෙන් ඔයාට අලුත් වෙන්න අවස්ථාවක් උදා වෙනවා. එක්ක ඔයාට හරි ෆනී කෙනෙක් මුණ ගැහෙයි, සින්දු කියන, ඩාන්ස් කරන පාර්ට්නර් කෙනෙක්, ඒ වගේ ෆනී හැම දේම එන්ජොයි කරන්න කැමති කෙනෙක් ඔයාට මුණ ගැහෙයි. සමහර විට යාළුවෙක් වෙන්න පුළුවන්, පාර්ට්නර් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒකත් එක්කම ඔයාගේ ජීවිතෙන් ඒකාකාරී බව නැති වෙලා යයි. ඉතින් ඔයා හිතනවට වඩා යුනිවර්ස් එක ඔයා ගැන සොෆ්ට් විදිහට බලනවා කියන්න පුළුවන්. ඔයාට දෙන්න තියෙන ඇෆර්මේෂන් එක තමයි මගේ ජීවිතයට සතුට, ආදරය, බහුලත්වය නිදහසේ ගලා එනවා. ඉතින් ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාලටත් විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. හොඳයි එහෙනම් අද රීඩින් එක ඕක තමයි. ඔයාට රෙසනේට් වෙන ෆයිල් නම්බර් එකත් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් මේ රීඩින් එක ඔයාට ලැබෙන යුනිවර්සල් මැසේජ් එකක් විදිහට තමයි අද මං අරගෙන ආවේ. මං හිතනවා ඔයාලට ඉදිරියට ලැබෙන්න තියෙන ආශිර්වාද ගැන විශ්වාසයක් ඔයාලට ඇති වෙන්න ඇති කියලා. එහෙමනම් ඉතින් තවත් වෙනස් විදිය ටොපික් එකකින් රීඩින් එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.